නුගේගොඩ නගරයේ කලබලකාරී වීදිවලින් මදක් ඔබ්බට වන්නට නිස්කලංක වටපිටාවක පිහිටියේ දෙමහල් නිවස බැලූ බැල්මට සාමයේ නවාතනක් මෙන් මිස්විය. උස්තාප්පවලින් වට වූ අඹ කොස් සහ පොල් ගස්වල සෙවණැලි මැද සැඟවුණු ඒ නිවස තුල තිබුණේ අමුතුම ආකාරයේ গুপ্ত බවකි. එය හුදෙක් ගඩොල් සහ සිමෙන්ති වලින් තැනූ ගොඩනැගිල්ලක් නව කාලයත් සමග ගල්ගෙසුණු මතකයන් සහ හුදකලා සුසුම් සිර වූ කටු දෙයක් වැනිය. හර්ෂ මේ නිවසට පැමිණ දෙන් මාස 2ක් පමණ ගත වී තිබුණි. සරසවි අධ්‍යාපනය ලබන 22 විරිදි තරුණයෙකු වූ හර්ෂට ජීවිතය යනු සොයා යා යුතු අලුත් ලෝකයකි. නමුත් ඔහුට නවාතැන් ලැබුණේ ලෝකයෙන් වෙන් වූ දිවයිනක් වැනි මේ නිවසයි. නිවසේ හිමිකරු වන විමල් අංකල් ව්‍යාපාරික ලෝකේ මුදුනටම යන්නට වෙරදරන කාර්යබහුල මිනිසෙකි. ඔහුට මේ නිවස යනු සතියකට වරක් හෝ දෙවරක් පැමිණ ඇඳුම් මාරු කරගෙන නිින්දක් ලබාගෙන යලිත් පිටව යන තවත් එක් නවාතැනක් පමණි. සඳුදා අලුයම ඔහු තම සුඛෝපභෝගී රථයෙන් නුවර එළිය බලා පිටත් වන විට මේ යෝධ නිවසේ ඉතිරිවන්නේ කුමුදු ඇන්ටිත් ඇය වටා බැඳුණු මහා තනිකමත් පමණි. දැන් හර්ෂත් ඒ තනිකමේ නිහඬ සමාජිකෙක් වී සිටියයි. කුමුදු ඇන්ටි? ඇය ගැන හර්ෂගේ සිතේ මුලින් තිබුණේ ගෞරවය මුසු වූ කුතුහලයකි. වයස අවුරුදු 38ක් වුවද ඇය දෙස බලන ඕනෑම කෙනෙකුට ඇය 25ක තරුණියකයයි සිතේන තරම් රූමත්ය. නමුත් ඇගේ ඒ රූමත්කම මත නිතරම ඇඳී තිබුණේ මැලවුණු ස්වභාවයකි. ඇය හරියට වතුර නොලැබී ඉර එළිය නොවැදී ගෘහස්තව තබා ඇති වටිනා මල් පෝච්චියක් මෙනි. ලස්සනයි, නමුත් පණ නැත. හර්ෂ ඇය දෙස බලා සිටින බොහෝ අවස්ථාවලදී ඇය සිටියේ කල්පනා ලොවක අතරමන් වීය. ඇගේ දැස්වල තිබුණේ කියවා නිම කළ නොහැකි කතාවකි. ඒ කතාවේ වචන නැත, ඇත්තේ හිස්තැන් පමණි. ඉදා සෙනසුරාදා දිනයකි. අහස උදෑසන සිටම අඳුරු පැහැගෙන තිබුණේ රාත්‍රියේ එන්නට නියමිත මහා වර්ෂාවක පෙරනිමිති පළ කරමිනි. පරිසරය පුරා පැවතියේ දැඩි නිශ්චලතාවකි. ගස්වල කොළයක්වත් නොසෙල්වන තරමට සුළඟ නතර වී තිබුණි. විමල්ලංක හදිසි වැදකට කොළඹේම අවලංගු කර ඇති බව දන්වා තිබුණි. ගෙදර සේවිකාවද අසනීප වී නිවාඩු ගොස් සිටි නිසා මුළු නිවසම අමු සොහනක් මෙන් තාලු විය. හර්ෂ තම කාමරයට වී පාඩම් මේසය මත පොත් ගොඩක් අතුරගෙන සිටියද ඔහුගේ අවධානය තිබුණේ පොත්වල අකුරු මත නොවේ. පහළ මාලයෙන් විටින් විට ඇසෙන කුමුදු ඇන්ටිගේ පියවර හඬට ඔහුගේ කන් යොමු වී තිබුණේ. ඒ පියවර හඬ පවා හරිම හුදකලා බව හර්ෂට සිතුනි. හර්ෂ පුතා, හදිසියෙම කාමරේ දොරටු තට්ටු කරන හඬත් සමග ඇසුණු ඒ මෘදු කටහඬින් හර්ෂ ගැස්සී ගියේය. ඔහු ඉක්මනින් පුටුවෙන් නැගිට දොර විවෘත කළේය. දොර කඩ සිටගෙන සිටියේ කුමුදු ඇන්ටි. ඇය ඇඳ සිටියේ නිවසට අඳින සරල ලා නිල් පැහැටි ගවුමකි. ඇගේ දිගු කොණ්ඩේ ලිහිල්ව බැඳ තිබුණු අතර මුහුණේ තිබුණේ බැගෑපත් බැල්මකි. "ඇයි ඇන්ටි? අනේ පුතේ, මගේ ලැප්ටොප් එකට මොකක්ද වෙලා? ඔන් දෙන්නේ නෑනේ. පොඩ්ඩක් බලලා දෙන්න පුළුවන්ද? අද රෑ ස්කයිප් එකේ නක්ක කතා කරනවා කිව්වා. මං ඒක හදාගන්න try කළා. ඒත් හරි ගියේ නෑ." යමු අපි බලමු. හර්ෂ අයත් සමග පහළ මාලේ සාලේට පියමැන්නේය. විශාල සාලේ කෙළවරක තිබූ කුඩා මේසය මත ලැප්ටොප් එක තබා තිබුණි. කුමුදු පුටුවේ වාඩි වූ අතර හර්ෂ ඊට පසකින් තවත් පුටුවක් ඇදගෙන වාඩි විය. "මේ බලන්නකෝ, මේ බටන් එක එබුවට මොකුත් වෙන්නේ නෑ." ඇය ලැප්ටොප් තිරේ දෙසට නැඹුරු වෙමින් කීවාය. හර්ෂ පරිගණකයේ දෙසට එබුණේය. ඔවුන් දෙදෙනා වාඩි වී සිටියේ ඉතා ළඟිනි. හර්ෂ ලැප්ටොප් එකේ පවර් බටන් එක ඔබා බලන විටම නාසයට දැනුනේ හුරු පුරුදු සුවඳකි. ඒ සඳුන් සහ පවුඩර් මුසු වූ ඇගේම ලාබාල සුවඳයි. ඒ සුවඳ හර්ෂගේ සිතේ මෙතෙක්කල් තිබූ සහෝදරත්වයේ සීමාවන් මදක් සසල කරවන සුළු විය. ඔහු යතුරු පුවරුව මත අත්තබා යමක් කරන්නට උත්සාහ කරන විට කුමුදුද තිරේ දෙස බලාගෙන සිටියේ හර්ෂගේ උරහිසට ඊටාම ආසන්නවයි. ඇයගේ බාහුව හර්ෂගේ අතේ ගෑවි නොගෑවි තිබුණි. ඒ අහඹු හමුවීම හරියට විදුලි කම්බි දෙකක් ලං වූ විට අහසට පනින ගිනි පුපුරක් මෙන් හර්ෂගේ සිත දිගේ දිව ගියේය. "මේකේ බැටරි බහලා වගේ ඇන්ටි. චාර්ජ් එකකෝ?"
හර්ෂ ඇසුවේ තම කටහඬේ වෙවුලීමක් අයට නොදැනේවායි පතමිනි. චාජේක කාමරේ ඉන්න මං ගේන්නම්. ඇය කලබලයෙන් පුටුවෙන් නැගිටින්නට හැදුවාය. ඒ ඉක්මන් බව නිසාම ඇගේ ගෞමේ වාටිය පුටුවේ කකුලේ පැටළුණි. ඇය සමබරතාවයේ ගිලිහි හර්ෂගේ දෙසට ඇලවුණාය. හර්ෂ වහාම දෑත් දිගු කළේ ඇව වැටීමෙන් බේරා ගැනීමටයි. ඒ මොහොතේ ඇය හර්ෂගේ උරහිසට වාරු වූාය. එය හුදු වැටීමක් වළක්වා ගැනීමක් පමණක් වුවද අවුරුදු ගණනාවක් තිස්සේ හුදකලාවේ සිටි ආත්මයන් දෙකක් ස්පර්ශ වූ මොහොතක් විය. අයියෝ, සොරි පුතා. ඇය වහාම හර්ෂගෙන් ඈතුවාය. ඇය හර්ෂ දෙස බැලුවේ වෙනදාට වඩා හාත්පසින්ම වෙනස් බැල්මකිනි. ඒ දැස්වල තිබුණේ ලැජ්ජාවත් බියත් ඊට යටින් දිවන නමක් නොමැති හැඟීමකුත්ය. හරියටම ඒ වෙලාවෙම මේසේ උඩ තිබුණු කුමුදුගේ ෆෝන් එක රින්වන්නට පටන් ගත්තේය. විමල්. තිරේ වැටි තිබුණු නම දෙක ඇය හෙමින් මුමුණා ගත්තාය. ඒ නම ඇසීමත් සමගම කාමරේ තිබූ මායාකාරී මොහොත බිඳී ගියේය. ඇය හර්ෂ දිස නොබලාම ෆෝන් එකත් රැගෙන ඉක්මනින් එතනින් ඉවත් වූාය. දින කිහිපයක් ගත විය. එදා සිදුවීමෙන් පසු හර්ෂ සහ කුමුදු අතර වචන හුවමාරු වූයේ ඊතා අඩුවෙනි. දෙදෙනාම එකිනෙකා මගහැරීමට උත්සාහ කළා. නමුත් ඔවුන්ගේ සිත්වල තිබූ නොසන්සුන්කම දවසින් දවස වැඩමින් තිබුණි. එදා අඟහරුවාදාවකි. හවස් වරුවේ සිටම අහස කළු කරගෙන ආවේ මහා වර්ෂාවක පෙරනිමිති පෙන්වමිනි. ගස්වල අතු එකිනෙක ගැටෙමින් හමන සුළඟ සිටටගෙන ආවේ බියකරු බවකි. හර්ෂ සාලයේ වාඩි වී පොතක් කියවමින් සිටියද ඔහුගේ සිත තිබුණේ වෙනත් තැනකය. එකපාරටම අකුණක් පුපුරන හඬත් සමග මහා ධාරානිපාත වර්ෂාවක් එදහැලෙන්නට විය. අයියෝ, රෙදි ටික! කුමුදු කෑගසමින් කුස්සියේ සිට දුවගෙන ආවාය. ඇය මිදුලේ වැලේ වනා තිබූ රෙදි ටික ගැන මතක් වී කුඩයක්වත් නොමැතිවම ධාරානිපාත වැස්සට මැදිව මිදුලට දිව ගියාය. හර්ෂද පොත පසෙක දමා වහාම මිදුලට දිව ගියේය. ඇන්ටි, ඉන්න මං ගන්නම්. දෙදෙනාම පොරකාගෙන මෙන් රෙදි ටික එකතු කළා. සුළඟ තදින් හමා ගිය අතර වැහි බින්දු වේගයෙන් ඔවුන්ට පහර දුන්නේය. විනාඩියක් යන්නට කලින් දෙදෙනාම වතුරෙන් පෙඟී ගියහා. ඔවුන් ආලින්දේට දිව යන විට දෙදෙනාම හොඳටම තෙතබරිත වී සිටියහා. වතුරෙන් පිඟුණු ඇගේ ඇඳුම සීතලට ඇගේ සිරුරට ඇලී තිබුණි. ඒ මහා වැස්සමේද ඈව දැකීමෙන් හර්ෂගේ සිතේ ඇති වූයේ කියාගත නොහැකි හැඟීමකි. ඇය සීතලට වෙවුලන විට ඈ තුල වූ අසරණකම සහ ඒ මොහොතේ ඇගේ මුහුණේ තිබූ අහිංසක සුන්දරත්වය එකට මුසු වී හර්ෂගේ බෑස් අන්ධ කළේය. වෙනදා දකින ගෞරවණීය දුරස් බවෙන් යුතු කුමුදු ඇන්ටි වෙනුරට රැටවරණීය පතන ගැහැණියකගේ සියුම් සුන්දරත්වය ඒ තෙතබරිත ස්වභාවය තුලින් මතු වෙමින් තිබුණි. කුමුදු තෙතකොණ්ඩේ පිටුපසට කරමින් ඔළුව උස්සා බැඩුවාය. වැස්සේ ශබ්දේ හැර වෙන කිසිම ශබ්දයක් නොවිය. වෙනදා දකින ගෞරවණීය දුරස් බවින් යුතු කුමුදු ඇන්ටි වෙනුවට රැකවරණය පතන ගැහැණියකගේ සියුම් සුන්දරත්වය ඒ තෙතබරිත ස්වභාවය තුලින් මතු වෙමින් තිබුණි. කුමුදු තෙතකොණ්ඩේ පිටුපසට කරමින් ඔළුව උස්සා බැලුවාය. වැස්සේ ශබ්දය හැර වෙන කිසිම ශබ්දයක් නොවිය. ඒ මොහොතේ වැස්ස කොතරම් සීතල වුවත් හර්ෂිට දැනුන්නේ ඇගේ හදවතේ ගැස්මයි. ඇගේ බිය සහ අසරණකම හර්ෂගේ පිරිමි සිතේ ආරක්ෂක හැඟීම අවදි කළේය. මෙය කායික බැඳීමකට වඩා එහා ගිය බය සහ ආරක්ෂාව අතර දෝලණය වූ මානුෂීය මොහොතකි. හර්ෂ එය හිසෝසවා ඔහු දෙස බැලුවාය. මම ගිහින් ඇඳුම් මාරු කරගන්නම්. එය හර්ෂයෙන් ඈත් වී ගෙට දිව ගියාය. හර්ෂ සීතල සුළඟ මැද ගල් ගැසී බලා සිටියේය. ඒ කෙටි තුරුල් මීම තුල ඔහුට ඇගේ තනිකමේ ග්‍රඹුර දෙනී තිබුණි. පසුදා උදෑසන කුමුදු සිටියේ තරමක් නිහඬවය. නමුත් දෛවය වුන්ව නැවත එකට මුණගස්වන්නට තීරණය කර තිබුණේ ඊට අනපේක්ෂිත ආකාරයකටය. දහවල් 10ට පමණ පහළ නාන කාමරෙන් කුමුදුගේ කලබලකාරී හඬක් ඇසුණි. හර්ෂ පුතේ, අනේ ඉක්මනට එන්නකෝ. හර්ෂ කලබලයෙන් පහළට දිව ගියේය.
නානකාමරයේ දොර බාගෙට ඇරී තිබුණි. ඇතුලෙන් ඇසුනේ විශාල ජලධාරාවක් විදින ශබ්දයයි. අනේ පුතේ මේ ෂවර් එකේ කරාමේ කැඩිලා වතුර විදිනව නවත්ත ගන්න බෑ. මුළු බාත්රූම් එකම යට වෙනවා. හර්ෂ ඇතුළට එබී බැලුවේය. කැඩුණු කරාමෙන් වේගයෙන් විදින වතුර පාර මුළු නාන කාමරයම තෙත් කරමින් තිබුණේ. කුමුදු සිටියේ අසරණවය. ඇය වතුර පාරට අසු වී තෙත බරිත වී සිටියාය. ඉන්න මම මේක නවත්තන්නම්. හර්ෂ ඇතුළට පැන්නේය. වතුර පාර සැර වැඩි නිසා හර්ෂටත් ඇස්සර ගැනීමට අපහසු විය. ඔහු මේන් වැල්ව් එක වහන්නට උත්සාහ කළේය. කුමුදු පසෙකට වන්නට හැදුවත් වතුර පිරුණු ලිස්සන සුළු ටයිල් පොළවේ ඇගේ පය ලිස්සා ගියාය. හර්ෂ වහාම ඇව අල්ලා ගත්තේ ඇද වැටීමෙන් බේරා ගැනීමටයි. ජලධාරාව මැද ඔවුන් දෙදෙනාම තෙතබරිත විය. ඇය බියෙන් ගැහෙමින් හර්ෂගේ අතේ එල්ලී සිටියාය. ඒ මොහොතේ ඇති වූ හදිසි කලබලය නිසාත් දැඩි සීතල නිසාත් ඔවුන් දෙදෙනාම එකිනෙකාට සමීප වී සිටියහා. හර්ෂට ඇගේ හුස්ම වැටෙන වේගය සහ හදවතේ ගැස්ම හොඳින්ම දැනුනි. එය හුදු කායික සමීප බවකට වඩා හදිස්සි අනතුරක් මැද ඇති වූ ආරක්ෂාව පැතීමක් වැනිය. ලෝකයම දිය වී යන මොහොතක Tamante ඉතිලි වී ඇති එක්කම සහාය ඔහු බව ඇයට දැනෙන්නට ඇත. හරියටම ඒ වෙලාවෙම ගේට්ටුවේ බෙල් එක නාද විය. ඩිං ඩොං දෙදෙනාම විදුලි සැරයක් වැදුනාක් මෙන් ගැස්සී ගියා. කවුද මේ වෙලාවේ? ෂ්! සද්ද කරන්න එපා ඇන්ටි. හර්ෂ රහසෙන් කීවය. ඔවුන් දෙදෙනාම හුස්ම අල්ලගෙන ගල් ගැසී සිටියහා. දොරේ බෙල් එක නැවත නැවතත් නාද විය. හර්ෂ සහ කුමුදු සිටියේ එකිනෙකාගේ ඇස් දෙස බලාගෙනය. ඒ බැල්මේ තිබුණේ බියයි. අපි කරන්නේ වරදක්ද යන ප්‍රශ්නය ඒ දැස්වල ලියවී තිබුණි. විනාඩි 2ක් පමණ බෙල් එක වෙදී නතර විය. හර්ෂ සහ කුමුදු ගැඹුරු හුස්මක් හෙළූහ. එදින හවස් වන විට කුමුදුට තද බල හිසේ කැක්කුමක් හැදී තිබුණි. ඇය කාමරේ ඇඳේ හාන්සි වී සිටියේ විදුලි ලාම්පු පවා නිවා දමාය. හර්ෂ අයට උණුසුම් තේ එකක් සාදාගෙන කාමරයට ගියේය. අනේ පුතේ මට නැගිට ගන්නත් බෑ. ඔළුව පැලෙන්න වගේ. ඇය කොට්ටේ මුහුණ ඔබාගෙන කෙඳිරුවාය. බෙහෙත් ගත්තද? බෙහෙත් බිව්වා. ඒත් අඩුවක් නෑ. සිද්ධාලේප ටිකක් ගා ගන්න ඕන. මට අත උස්සන්නවත් පණ නෑ පුතේ. කෝ දෙන්න මං ගහන්න. හර්ෂ බාම් බෝතලයේගෙන ඇගේ ළඟට ලං විය. ඇය සිටියේ දැඩි වේදනාවෙනි. හර්ෂ ඇඟිලි තුඩුවලට බාම් ටිකක්ගෙන ඇගේ නළලේ ආලේප කරන්නට පටන් ගත්තේය. ඔහුගේ ඇඟිලි ඇගේ නළල දිගේ මෘදුව ගමන් කළේය. ඔහු ඇගේ ගෙල සහ උරහිස් මෘදුව සම්බාහනය කරන විට කුමුදුගේ දැස් පියවී තිබුණි. ඇයට දෙනුනේ ලොකු සහනයකි. වසර ගණනාවක් තිස්සේ තනිවම දරාගෙන සිටි බරක් හර්ෂගේ ඇඟිලි තුඩු මගින් ඉවත් කරන්නක් මෙන් ඇල දෙනුනේ. ඒ ස්පර්ශය තුල තිබුණේ රාගය නොව රැකවරණය සහ සුවය පිළිබඳ හැඟීමකි. කෙනෙකුගේ වේදනාව තවත් කෙනෙකුට දෙනන විට ඇතිවන උත්තරීතර බැඳීම එතන තිබුණේ. වරින් වර ඇය සැනසුම් සුසුම් හෙළුවාය. කුමුදු ඇන්ටි එය වැළෙක්වුවේ නැත. ඇය සම්පූර්ණයෙන්ම හර්ෂගේ දෑත් මත විශ්වාසය තබා සිටියාය. හර්ෂට දැනුනේ තමන් දැන් ඇගේ සේවකයෙකු නොව ඇගේ දුක සැප බෙදා ගන්නා එකම මිතුරා බවට පත්වෙමින් සිටින බවයි. එකවරම නිවස ඉදිරි පිටපාරේ වාහනයක් බ්‍රේක් ගසන හඬක් ඇසුනි. කාගේදෝ වාහනයක හෙඩ්ලයිට් එලියක් කාමරේ ජනේලය වරා වැටුනේ. විමල්ද? කුමුදු එකපාරටම ගැස්සී ඇඳින් නැගිට්ටාය. ඇගේ දැස්වල බිය පිරී තිබුණි. ඉන්න මං බලන්නම්. හර්ෂ ජනේලයෙන් එබී බැලුවේ. නෑ ඇන්ටි, අල්ලපු ගෙදරට. කුමුදු දිග්ග සුසුමක් හෙළුවාය. ඇය හර්ෂව යවන්නට උත්සාහ කළේ ඇගේ සිත පාලනය කරගත නොහැකි වේයයි බියෙනි. හර්ෂ කාමරෙන් එළියට ආවේය. නමුත් එළියට එන විට ඔහු දුටුවේ ඇය ඔහු දෙස බලා සිටි කෘතවේදී දැස්ය. ඇය සොයන්නේ ආදරය බව ඒ දැස්වල ලියවී තිබුණේ. පසුදා සවස් වරුවයි. කුමුදු සහ හර්ෂ සාලයේ ටීවී බලමින් සිටියහා. ටික වේලාවකින් හර්ෂට දැනුනේ
කවුරුන් හෝ Taman දෙස බලා සිටිනවා වැනි හැඟීමකි. ඔහු ජනේලයේ දෙස බැලුවේය. අන්ටි හර්ෂ රහසින් කී දෙය. අර ජනේලේ ළඟ කවුද ඉන්නම වගේ. කුමුදු ගැස්සී බැලුවාය. ඒ පියදාස අල්ලපු ගෙදර මිනිස්සයා මහ කුපාඩියා. ඔත්තු බලන එකමයි වැඩේ. විමල් නැති නිසා මිනිහා බලන් ඉන්නේ වැරද්දක් අල්ලගන්න. කුමුදු වහාම නැගිට ගොස් සාරේ ලයිට් එක නිව්වාය. සාලය අඳුරු විය. ටීවී එකේ එළිය පමණක් ඉතිරි විය. කුමුදු හර්ෂගේ අතින් ලැබගෙන සාලයේ අඳුරු මුල්ලකට බිත්තියට මුවා වී සිටගත්තාය. දැන් එයාට පේන්නේ නැහැ. දෙදෙනාම අඳුරු මුල්ලේ බිත්තියට හේතු වී සිටියහා. ඔවුන් සිටි ඊටම ළඟිනි. අසල් වැසියාගේ බැල්ම නිසා ඇති උබිය දැන් ඔවුන්ගේ සිත් තුළ අමුතුම උද්දීපනයක් ඇති කරමින් තිබුණි. සමාජයෙන් සැඟවි අඳුරේ එකට සිටීම ඔවුන්ගේ හුදකලා බව නැති කළේය. එයා කියාද? කුමුදු හර්ෂගේ කනට කර රහසින් ඇසුවාය. හර්ෂ ජනේලේ දෙස බලා තාව නෑ වගේ. අර සෙවණැල්ල පේනවා. යයි බොරුවක් කීවේය. ඔහුට අවශ්‍ය වූයේ ඇයව තව ටික වෙලාවක් මෙලෙස තබා ගැනීමටය. ඒ අඳුරේ බාහිර ලෝකයෙන් සැගවී ගෙවූ විනාඩි කිහිපය ඔවුන්ගේ ආත්මයන් එකට බැඳ දැමූ මොහොතක් විය. ඔවුන් වචනයක්වත් කතා නොකළද අල්ලාගෙන සිටි දෑත් හරහා මහ පුදුමාකාර පණිවිඩ හුවමාරු වෙමින් තිබුණි. රාත්‍රිය මැදියම් වී තිබුණි. හර්ෂට නිින්ද ගියේ නැත. ඔහු වතුර ටිකක් බීමට කුස්සියට ගියේය. කුස්සියේ විදුලි බුබුල නිවා දමා තිබුණත් ජනේලයෙන් වැටෙන සඳ එළියෙන් යන්තම් පෙනෙන්නට තිබුණි. හර්ෂ පුදුමයටපත් කරමින් කුමුදු කෑම මේසය ළඟ වාඩි වී සිටියාය. ඇය සිටියේ හිස මේසය මත තබාගෙනය. "ඇන්ටි" කුමුදු හිසෝසුවා බැලුවාය. ඇගේ දැස් කඳුලින් පිරී තිබුණි. සඳේලියා ඇගේ කඳුළු පිරුණු මුහුණ මත වැටී තිබුණේ දුක්බර සිතුවමක් මෙනි. "මට පාළුයි පුතේ. මට පිස්සු හැදෙන්න වගේ." ඇය ඉකිගැසමින් කීවාය. "විමල්ට මාව මතක් වෙන්නේ රැට විතරයි. මම ගෙවන ජීවිතය ගැන කාටවත් තේරෙන්නේ නැහැ. මම ලස්සනට ඇඳට මගේ ඇතුලේ ඉන්න ගැහණිය මෙරිලා ගොඩක් කල් පුතේ." මට ඕනේ රත්තරන් බඩු නෙවෙයි. මට ඕනේ මනුස්සකම. මගේ දිහා ආදරෙන් බලන ඇස් දෙකක්. ඇගේ වේදනාව හර්ෂගේ හදවත පසාරු කරගෙන ගියේය. මේ තාක්කල් ඔහු ඇය දෙස බැලුවේ වෙනත් ඇසකින් වුවත් දැන් ඔහුට දැනුනේ අසීමිත අනුකම්පාවකි. ඒ සොයන්නේ ශාරීරික සතුටක් පමණක් නොවේ. ඒ සොයන්නේ ආදරය, රැකවරණය සහ තමන්ට වටිනාකමක් දෙන කෙනෙකි. "අඬන්න එපා ඇන්ටි, මං ඉන්නවනේ." හර්ෂ ඇගේ උරහිසට අත තබුවේ. කුමුදු එකපාරටම හර්ෂගේ ඉනේ අත්ොතාගෙන ඔහුගේ බඩට මුහුණ ඔබා ගත්තාය. "මාව තනි කරන්න එපා හර්ෂ. මට බෑ තවත් මෙහෙම ඉන්න." හර්ෂ ඇගේ හිස පිරිමැද්දේය. ටික වේලාවකින් ඇය හිස ඔසවා හර්ෂ දෙස බැලුවාය. සඳ එළියෙන් ඇගේ තෙත් වූ දැස් දිලිසුණි. ඒ දැස්වල තිබුණේ ආරාධනාවකි. නමුත් ඒ ආරාධනාව පිරිසිදු ආදරයක් පතා කරන ලදකි. කිසිදු වචනයක් කතා නොකරම හර්ෂ ඇගේ මුහුණ දෑතින්ම අල්ලා ගත්තේය. "මේක වැරදි නේද පුතේ?" ඇය කෙඳිරුවාය. "අපිට දැනෙන දේ වැරදි වෙන්න බෑ. හදවතට දැනෙන දේට නීති දාන්න කාටවත් බෑ." හර්ෂ මෙමිනුවේය. ඔහුගේ දෙතොල් ඇගේ නළල මත පතිත විය. ඉන්පසු ඔවුන්ගේ දැස් එකිනෙකා හා යාවිය. ගෙදර දොරවල් වැසී තිබුණත් අසල් වැසියන් නිදාගෙන සිටියත් ඔවුන් දෙදෙනාට දැනුනේ Taman ලෝකයෙන්ම සැඟවී ඇති බවයි. හෙට දවස ගැන විමල් අංකල් ගැන හෝ සමාජය ගැන තිබූ සියලු බිය මේ මොහොතේ අමතක වී ගියේය. ඉතිරි වූයේ කුස්සියේ අඳුරේ පිපුණු ඔවුන්ගේ තහනම් ආදරය සහ සාක්ෂියට සිටි සඳ එළිය පමණි. කුමුදු හර්ෂගේ පපුවට තුරුල් වූයාය. හර්ෂ ඇයව තදින් තුරුල් කරගත්තේ නැවත කිසිදා ඇයව ඒ මහා තනිකමට අත නොහැරෙන බවට නිහඬ පොරොන්දුවක් දෙමිනි. වැහි අඳුරේ පටන්ගත් කතාව දැන් නොනිමන පහනක් වී ඔවුන් දෙදෙනාගේම අඳුරු ජීවිත ආලෝකවත් කරමින් තිබුණි.